මචං ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ මේ. ඇයි ලනුව? නෑ මේ ඊයේ අපේ අර එඩිට් කරන එක්කෙනා මේ ගිහිල්ලා මේ ගමනක් යනවා කියලා මේ වෙන ගමනක් ගිහිල්ලා තින්නේ. මේ මට දැන් ඊයේ රාජකාරී වෙලාවේ මචං එන්න වුණා බලන්න පොරව. මොකද මෙයා බඳින්න ඕම එහා පැත්තේ ගහේ බඳින්න. මේ බඳින්න මේ ගහේ බඳින්න එහා පැත්තේ. අර ගහේ? ඔව්. අවුල නැන්ද? අවුල නැහැ. එහෙනම් පුළුවන් කරන්නේ. නේද? නෑ බූදලේ අපේ බූදලේ. එහෙනම් පුළුවන්. බූදලේ ඉන්න පුළුවන්. ඒතකොට සේවක අයිතිවාසිකම් ආයතනේ මගේනේ මමනේ බාර වෙන්නේ. ඒවනේ. ඔව්. ඒකට මට මෙයා පුළුවන් මේ සේවක අයිතිවාසිකම් ඒවට මානව හිමිකම්. ඒවට නෑ නෑ වැඩක් නෑ. ඒ කාලේ කොහොමද කරන්නේ නෑනේ. ඒ කාලේ කොහොමද නෑ කියන්නේ. ඔව්. කැකිල්ලේ නඩු දින්නුනේ දුන්නේ ඔය. කාලයක් ඔව්. ඉතින් මේ අර මේ මහදන මුත්තයි ගෝලේ රොත්තයිනේ ඒ අහවලට පාලනය කරේ. ඔව්. ඉතින් අපි අද කියන්න යන්නේ මේ ඒ රොත්තෙන් කෙනෙක් ගැන තමයි මේ සිද්ධිය. මෙයාව මේ රොත්තම දැන් රොත්තම අල්ලන් යනවා. ඒ රොත්තේ ඉන්න හොඳ බහදන මුත්තෙක් තමයි දැන් මේ වැඩේ කරලා තියෙන්නේ. මෙතුමා එකල සිංහෙක්. ඔව්. දැන් සිංහෙක් කියලා පොරවාගත් සිංහෙක්. සිංහෙක් ඕ දැන් වෙන එකෙක්. දැන් වෙලා තියෙනවා ඒ සතාට ඇත්තටම පහසයක් පුදා අපි. සතාට හරි ආදරේ සතෙක්නේ. ඔව් එහෙම කියන එක හරිය නෑ හින්දා. ඌ හොඳයි බල්ලා හොඳයි. මුන් කරලා දින දේවල් වල එක්ක. ඉතින් මෙයා හොස්පිටල් එකට අරන් තිබ්බා මේ ළඟදී මේ මං හිතන්නේ මේ වීඩියෝ එකක් තියෙනවා මරු ඈ. ජේලස්ලා අරන් ඇවිල්ලා තිබ්බේ. ඒක වෛරල් ගියා සෑහෙන්න. බෙහෙත් ගන්නනේ. මොකක් හරි අසාධ්‍ය වෙවුල එන්නේ. වෙවුල අරන් ආවේ. ට්‍රැවල් එහෙම පෙරලා දැන් පොඩ්ඩක් කර ඉස්සර මේක නෑ. අපි අපි පුද්ගලයාට කියන්නේ අපි මිනිස්සුන්ට ගෞරව කරනවා නෙවෙයි. මිනිස්සු දැනගන්න ඕන ජීවත් වෙද්දී බලය කියන එක නේද? අර අපි කතාවක් තියෙනවා රජ බලුවේ උදාහරණයකට රාජ්‍ය නිලධාරීන් මේ ගස් බැන්දා. හරිද? Tamanට ඕන විදිහට. හරිද? එතකොට ගුරුවරුත් දැනගස්සලා තියෙනවා නේද? ඔය එක එක දේවල් තියෙනවා නේද? තිබුණා නේද? එහෙම එක්කුත් තිබුණා මට මතකයි. එතකොට තව එකක් තිබුණා. මොකද්ද? මේ දැන් මෙයා ළඟදී නඩුවපත් උනේ අර කූට ලේඛන සමිතියේ ඉඩමක් සම්බන්ධ උනේ. දැන් අර කැලණි රජයේ ඉඩමක් හොරෙන් වික්කා. විකුණලා තියෙන්නේ කූට ලේඛන සකස් කරලා. ඒකට අත්තරන් ගොඩ ගැනීමකට ලක් වුණානේ. ඔව්. හරිද? දැන් වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක ඇවිල්ලා මේ මොකක් හරි ඒත් ඉල්ලනවා ඒ වෙලාවේ මට ඇහෙන විදිහට වීඩියෝ එකේ ෆෝන් එක ඉල්ලන්නේ අදාළ පුද්ගලයාගෙන්. කාට හරි කෝල් එකක් ගන්න හරි මොකක් හරි නේද? ලොකු කෙනෙක්ට අරගෙන පොලිමේයින් නැතුව පොලි ඒ ටිකට අර කෆ් දෙකක් දාගෙන හෑන්ඩ් කෆ් දෙකක් දාගෙන ඒ වෙලාවෙත් අර පොලිමේ ඉන්න ටිකටත් මුන්ට කොහොම හරි කාට හරි කෝල් කරලා පොලිමේ ඉස්සරහට යන්න ඕන. එතකොට එහෙම එකක් තියෙනවා. එතකොට අපිට කියන්න තියෙන්නේ ඒ කියන්නේ මේ මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ කියන එකට මචං. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු ඔය වගේ පෝලිං වල දහස් ගණන් පෝලිං වල ඉන්නවා. දැන් උදාහරණයකට මතක ඇති ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂක වෙලත් ඊට පසුවත් සහ ඊට පසුව අපි ඡන්ද දාන්න යනකොට සාමාන්‍ය විදිහට පොලිමේ ගිහිල්ලා ඡන්ද දැම්මා. තව එකක් තියෙනවා. අම්මා බලන්න ගිහිල්ලා. ඔව්. හරිද? ඒ නන්ද බලන්න ගිහිල්ලා ඒ වෙලාවෙත් මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට සාමාන්‍ය විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ අර කවුරුක හෙලිකොප්ටරෙන් ආවලු එනම්ම නම් එන්න සීන් ගොඩයි ඈ. ඒ කාලේ එන්න බොරු තොගයක්. ඒ කාලේ සතියේ කතාව වගේ තිබ්බනේ. එහෙම එකක් තිබුණා. ජනාධිපතිතුමා වෙලත් පොලිමේ යනවා. සාමාන්‍ය පුද්ගලයෙක් විතර ජීවත් වෙනවා. එයාට ඒක හුරුයිනේ. හරිද? මෙයාට මේක හුරු නෑ අර ඒ කාලේ හිටියේ අර සුකෝභෝගී ජීවිතවල. ඒක තමයි. අර පොළොවේ බිමේ මිනිස්සෙක් වෙලා පුරුදු නෑ. දුවිලි පොඩ්ඩක්වත් ඇදිලා නැති මිනිස්සුනේ. ඔව්. තේරෙනවද? කොහොම හරි අර දුක හුරු නෑ. එතකොට දැන් ඔයාලට විනාඩි 5ක් පොලිමේ ඉන්නම අමාරු නම් උදේ ගිහින් බලන්න ඔය ග්‍රාමීය රෝහල් වල එහෙම දැන් උදේ යන මිනිස්සු හවස 2-3 වෙනකම් පොලිම වල. දියවැඩියාව. වකුගඩුව අමාරුව. හරිද? එතකොට පිළිකා මේ ගොඩක් ඒ වගේ සාමාන්‍ය පරිදි ප්‍රොසීඩියර් එක තමයි සාමාන්‍ය විදිහට පොලිමේ ගිහිල්ලා ගන්න එක. ඔව්. හරිද? පෞද්ගලිකව මම පවා අත්දැකීමක් තියෙනවා. අපේ අම්මා වරන් යනකොට පවා සාමාන්‍ය විදිහට පොලිමේ යන්න ඕන. ඔව්. ඒක තමයි ප්‍රොසීඩියර් එක. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. අපිට මේ වුණ විදිහට ඉස්සරහින් පැනලා අමාරුයි කියලාවත් යන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. හැමෝම ලෙඩ්ඩු කියලා තමයි කියන්නේ. ආදී රෝගයක් ගෙනවත් වෙනම ඒටි උදාහරණ එරෙන්න එහෙම නැතුව යන්න බෑ. මචං පොලිමේ ඉන්න මිනිස්සු පවා සම්පූර්ණයෙන් ඒ සාමාන්‍ය විදිහට යන්න ඕන. මෙයාලට විතරක් අමුතු එකක් වෙන්න දෙයක් නැහැ නේ. අපි වීඩියෝ එක බලමු. වීඩියෝ එක ඔහොම බලන්න. මේ වීඩියෝ එක ඔහොම බලන්න. නියම වීඩියෝ එක මට නම් හරි සන්තෝෂයි. මොකද අනිත් මෙනෙහි කරමින් බලන්න. ඔව් අනිත් මෙනෙහි කරමින් බලන්න. මට නම් හරි සන්තෝෂයි මේ වීඩියෝ එක දැක්කහම. මොකද දැන් මේ වෙනකොට කාටත් පොදු නීතියක් විදිහට හැමදේම හැම පැත්තෙම පත් වෙලා තියෙනවා. අපි යම් වීඩියෝ එකට.